හැම දිනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නැවතත් ඔයගොල්ලෝ එකතුලා ඉන්නේ Law of Attraction සිංහල කෝච් කියන YouTube නාලිකාවත් එක්ක. අද අපි අලුත්ම පාඩමක් ඔයාලට ගෙනලා තියෙනවා. අද පාඩමෙන් අපි කතා කරන්නේ ලෝකේ ප්‍රබලම දේවදූත අංකයක් වන අංක 333 ගැන. අපි බලමු සරලව මේ දේවදූත අංක 333න් මොකද්ද ඔයාට දෙන පණිවිඩය කියලා. දේවදූත අංක 333 කියන්නේ අනෙක් දේවදූත අංක වගේම දේවදූතයන් හරි විශ්වය හරි ඔයාට යොමු කරන විශේෂ පණිවිඩයක්. මේ අංක ඔයාට නැවත නැවත පෙනෙනකොට මේකෙන් කියන්නේ දේවදූතයන් හරි විශ්වය හරි ඔයාට සහයෝගය, අදිෂ්ඨානය, ඒ වගේම උපදෙස් ලබා දෙන බව. මේ 333 විශේෂ අර්ථයක් තියෙනවා. තුනේවා තුනක් තියෙනවා මේකේ. අපි කියනවා ඒකට 3+3+3+3 ත්‍රිත්ව ශක්තිය කියලා. මේක ගොඩක් වෙලාවට ඔයාගේ මනසේ, ශරීරයේ, ආත්මයේ සමතුලිතතාවය තීරණය කරනවා. ඒ වගේම දිව්‍යමය සහාය වාට ලැබෙන බවත්, ඔයාගේ නිර්මාණශීලීත්වය මේ දවස්වල ගොඩක් ඉහළින් තියෙන බවත් ඔයාට අඟවනවා. ඒ වගේම ඔයා ගමන් කරන මාර්ගය නිවැරදි වෙන බවත් මේකෙන් අදහස් වෙනවා. මේ 333 දේවදූත අංකය දකිනකොට දේවදූතයන් හා උත්තරීතර ශක්තිය ඔයා වටේ ඉන්න බවත්, බය නොවි ඉන්න බවත්, ඔයාව ආරක්ෂා කරන බවත් ඒකෙන් ඇඟවෙනවා. ඒ වගේම මම කලින් කිව්වා වගේ ඔයාගේ නිර්මාණශීලී ශක්තිය මේ වෙලාවේ ගොඩක් වැඩි. ඒක නිසා මේ වෙලාවේ දේවදූතයන් ඔයාට කියනවා ඔයාගේ දක්ෂතා එලි දක්වන්න කියලා. ලෝකය ඔයාට ප්‍රශංසා කරන්න කාලය පටන් ගන්න තියෙන්නේ. ඒක නිසා පමා නොවි නිර්මාණශීලී ක්‍රියාවල යෙදෙන්න. ඒ වගේම මේ කාලය ඔයාට සංවර්ධනයට සහ වර්ධනය වීමට සුදුසුම කාලය බව දේවදූතයන් මේ අංක 333 මගින් ඔයාට අඟවනවා. ඔයාගේ ජීවිතේ නව අධියරක් ආරම්භ වෙලා තියෙන බව ඔයාට දන්වන සංකේතයක් තමයි මේ අංක 333. ඒ වගේම මේක ආධ්‍යාත්මිකව හා මනෝවිද්‍යාත්මකව බැලුවොත් අපේ උත්තරීතර ගුරුවරුන් වන ජේසුස් වහන්සේ, බුදුරජාණන් වහන්සේ ඔයාට මඟ පෙන්වන බව මේ අංක වලින් හැඟවෙනවා. මේකෙන් කියනවා ඔයාගේ ඉන්ටුයිෂන් එක, ඔයාගේ අභ්‍යන්තර කටහඬ හැම තිස්සෙම විශ්වාස කරන්න කියලා. ඔයාට ඔයාගේ අභ්‍යන්තර කටහඬ, ඔයාගේ ඉන්ටුයිෂන් එක නිවැරදි මාර්ගය පෙන්වන බව මේ අංක 333න් ඔයාට කියනවා. ඒ වගේම ඔයා පුළුවන් තරම් සතුටින් ඉන්න කියලත්, ඔයාගේ නිර්භීතකම පුළුවන් තරම් වැඩි කරගෙන ඔයා හැකි තරම් ආකාරයෙන් නිර්මාණශීලී ක්‍රියාවල යෙදෙන්න කියලත් ඔයාට අඟවනවා. ඒ වගේම අපි බලමු මේ අංක 333 ජීවිතයේ එක එක අංගවල ඔයාට කොහොමද බලපාන්නේ කියලා. ආදරය හා සම්බන්ධතා ගැන බැලුවොත් ඒ ආදර සම්බන්ධතාවවලදී ගොඩක් වෙලාවට sannivedanaය වැදගත් බව මේ අංක 333න් ඔයාට පණිවිඩයක් දෙනවා. නව සම්බන්ධතා පටන් ගන්න නම් ඔයාගේ sannivedana කුසලතා වැඩි දියුණු කරගන්න ඕන කියලා මේ අංක 333න් ඔයාට ඉඟි කරනවා. ඒ වගේම මම කලින් හැමතිස්සෙම කිව්වා වගේ ඔයාගේ නිර්මාණශීලී ශක්තිය ගොඩක් වැඩි හින්දා අලුතෙන් මොකක් හරි ව්‍යාපෘතියක් පටන් ගන්න. මොකද ඔයාගේ නිර්මාණශීලී ශක්තියෙන් ඒක ජයග්‍රහණය කරන්න අවශ්‍යතාවය ඔයාට අනිවාර්යයෙන්ම තියෙනවා. ඒකට අවශ්‍ය ශක්තියත් ඔයා ගාව තියෙනවා. ඒ වගේම ඔයාගේ සෞඛ්‍ය දිහා බැලුවොත් මේ අවස්ථාවේදී ඔයාගේ මනස, ශරීරය, ආත්මය හැම එකක්ම සමතුලිතතාවයෙන් ගොඩනගන එක ඉතාම වැදගත්. ඒක නිසා පුළුවන් තරම් භාවනා අභ්‍යාසවල, යෝග අභ්‍යාසවල යෙදෙන්න කියලා දේවදූතයන් ඔයාට මේ අංක 333 මගින් අඟවනවා. ඉතින් අද අපි කතා කරේ දේවදූත අංක 333 ගැන.
දේවදූතංක 333 අර්ථය මොකක්ද? ඒක අපේ ජීවිතයට බලපාන්නේ කොහොමද? දේවදූතයන් 333 මගින් අපට දෙන පණිවිඩ නිවැරදිව භාවිතා කරලා අපේ ජීවිතය සාර්ථක කරගන්නේ කොහොමද කියලා මම අද ඔයාලට ඉගෙනුවා. ඉතින් මේ වීඩියෝ ඔයාලට වැදගත් කියලා හිතනවා නම් මේක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම තව කෙනෙක් එක්ක ෂෙයා කරන්න. එතකොට අපි තවත් මේ වගේ හොඳ වීඩියෝ ඉස්සරහට ගෙනෙනවා. හැම දිනාටම සුබ දවසක් වේවා.